හයි ළමයි අදත් මම අරගෙන එන්නේ ලංකාවේ ගිය ට්‍රිප් එකක ව්ලොග් එකක්. හරිම පුංචි මිනි ව්ලොග් එකක්. මේ ව්ලොග් එකේ අද මම යන්නේ රූමස්සල කන්දට. රූමස්සල කන්ද විශේෂ වෙන්නේ රාමායන කතාවේ රාවණ රජුරෝ සීතාව අරගෙන ආවට පස්සේ හනුමාන් අරගෙන එනවා හිමාලයෙන් පොඩි කඳු කොටසක්. ඒ කඳු කොටසේ බොහෝම වටිනා කියන බෙහෙත් පැලෑටි තිබුණයි කියලා කියනවා. ඒ බෙහෙත් පැලෑටි තුවාලෙක ගෑවත් ඉතා ඉක්මනින්ම හොඳ තුවාලෙ හොඳ වෙනවයි කියලා කියනවා. ඉතින් අදටත් ඒ රූමස්සල කන්දේ ඉන්න මිනිස්සු විශ්වාස කරනව නෙමෙයි කියනවා. ඒ කන්දේ තියෙන සමහර පැලෑටි පොඩි කරලා තුවාලවල ගෑවොත් හරි බිව්වොත් හරි අසනීප හොඳ වෙනවයි කියලා. ඒක තමයි ඒ කන්දේ තියෙන විශේෂත්වය. අපි මේ ට්‍රිප් එක යන්නේ කෝච්චියක පානදුරෙන් අම්බලන්ගොඩට කෝච්චියෙන් ගිහිල්ලා ඊට පස්සේ අම්බලන්ගොඩින් බයික් එකක තමයි යන්නේ. බයික් එකේ යන ටික නම් වීඩියෝ එකේ නැහැ. මොකද මට මගේ ෆෝන් එක පරිස්සම් කරගන්න ඕනේ. ඒ යන ස්පීඩ් එකට ෆෝන් එක එහෙම වැටුනොත් එහෙම ෆෝන් එකක් ගන්න සල්ලි නෑ ළමයි. හරිද? ඒ නිසා මම ඒ ටික වීඩියෝ කරේ නැහැ. මේක තියෙන ගාල්ලේ මේ කන්දේ උඩම තමයි මේ සාම විහාරය සාම චෛත්‍ය කියන පන්සල තියෙන්නේ. හරිම නිදහස් හරිම කාම් පන්සලක්. වැඩිය මිනිස්සු නෑ. මේක ගොඩාක් විදේශිකයන් අතර ප්‍රසිද්ධයි. මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ විශ් කරොත් එහෙම ඒගොල්ලන්ට සාමය ලබා දෙන්න කියලා ඒක හරි යනවා කියලා. මොකද මම දැක්ක ගොඩාක් අය බාරහාර වෙනවා. ඒ කියන්නේ විදේශික අය බාරහාර වෙනවා. එතකොට බැනර් එහෙම තියෙනවා ඒගොල්ලොන්ගේ රටට සාමය ලබා දෙන්න කියලා. ඒ වගේ දේවල් මම ගොඩක් දැක්කා. හරිම නිස්කලංක හරිම නිදහස් පොඩි පන්සලක්. ලොකු පන්සල් නෙමේ ක්‍රවුඩ් එක තියෙන හරිම නිදහස් නිස්කලංක හරිම ලස්සන පන්සලක්. මේ පන්සල තියෙන රූමස්සල කන්ද උඩ මේ පන්සලට යටින් පොඩි පාරක් තියෙනවා ජංගල් බීච් එකට යන්න. අපිට ජංගල් බීච් එකට යන්න නම් ටයිම් තිබුණේ නැහැ. මොකද හවස් වෙන්න කලින් අපි ආයේ පානදුරේට යන්න ඕනනේ. ඒ නිසා පන්සලට ගිහිල්ලා වැඳ පුදාගෙන අපි ආයේ ගෙදර ගියා. පේනවනේ ළමයි ඔයාලට දැක්කහම තේරෙනවා හරිම නිස්කලංක ක්‍රවුඩ් එක අතින් එහෙම අඩු නිස්කලංක පන්සලක් කියලා. හරිම ලස්සනයි. හරිම හිත නිවෙනවයි පන්සලට ගියාම. ඒ හින්දා ගොඩාක් මම වීඩියෝ කර හිටියේ නෑ. මං එතනට වෙලා ගොඩාක් වෙලා හිටියා විතරයි. මට මාර්ම සතුටුයි මේ පුංචි ට්‍රිප් එකත් ගිය එක. මේ ට්‍රිප් එකට ගිය විශේෂම හේතුව පොඩි සුකිරි බටිල්ලෙක් කිව්වා එයාට තනියම ට්‍රිප් එකක් යන්න ඕනේ කියලා. ඉතින් එයාගේ ආශාව ඉෂ්ට කරන්න එයාව තනියෙන් ට්‍රිප් එකක් එක්කගෙන ගියා. අනිත් එක එයාට ලොකුම උවමනාවක් තිබ්බ කන්දයක් යන්න. ඒ වුණාට ඉතින් කන්දක නගින්න හම්බුනේ නෑ. මොකද අපි බයික් එකේම කන්ද උඩටම ගිය නිසා. ඒක පොඩ්ඩක් එයාට මිස් වුණා. ඉතින් අපි යනවා ආයෙත් අලුත් ව්ලොග් එකකින් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ.